අපි හිතාගෙන ඉන්නේ අපි හුඟක් දියුණුවයි කියලා. අපි හන්දට ගියා. අපි අතේ තියෙන ජංගම දුරකථනයෙන් මුළු ලෝකයක් දිහා බලනවා, කතා කරනවා. අපි AI තාක්ෂණය භාවිතා කරනවා. ඒත් චුට්ටක් හිතලා බලන්න. අපේ හිත තාමත් තියෙන්නේ අර ආදි මානවයාට තිබිච්ච හිතම නේද? ඇයි මම මෙහෙම කියන්නේ? මම බන්දුල අජිත් කුමාර. මම මේ වීඩියෝ එක කරන්නේ ලෝකේ දියුණුයි කියලා සැලකෙන රටක් වුණ හොංකොං රටේ ඉඳලා. මම මේ රටේ දැක්ක දෙයක් තමයි මේ රට දියුණු වෙද්දී ගොඩනැගිලි අහස උසට යද්දී මිනිස්සු එක රාමුවකට කොටු වෙනවා. විද්‍යාවෙන් කියනවා මිනිස්සුන්ගේ මොළය මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කරනවා කියලා. කේන්තිය, සතුට, දුක, රාගය මේවා තමයි මිනිස් සිතේ මූලික සිතුවිලි. ලෝකෙ පහළ වුණ සුන්දර දර්ශනයක් වුණු බුද්ධ දර්ශනය තුලින් උගන්වනවා මේ අපේ හිතට නැගෙන සිතුවිලි පාලනය කරගන්න. මම අවුරුදු 50ක් ජීවත් වෙලා මගේ ජීවිතේ මම ලබපු අත්දැකීම තමයි මිනිස්සු බාහිරව ෆිසිකලි කොච්චර දියුණු වුණත් මිනිස්සුන්ගේ අභ්‍යන්තරේ එහෙම නැත්නම් ආධ්‍යාත්මය දියුණුුනේ නැත්තම් මිනිස්සු තාමත් ගල් යුගයේ කියලා. මේ වාසති අවකාශය වෙන් කළා දර්ශනය, විද්‍යාව, කලාව ගැන කතා කරන්නේ. ඉතින් සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා ජීවිතය දිහා බලන්න එන්න මේ වාසති අවකාශය වෙන්වන්නේ එවන් වූ ඔයාලට.